Beauty and Health ඊට සියයට වඩා ගොඩක් ආදරෙන් පිළිගන්නවා. මම අද ඔයාලා එක්ක කතා කරන්න යන්නේ Even Tone C cream එක ගැන. මේක dark spots වලට ඒ වගේම hyperpigmentation තත්ත්ව වලට තමයි භාවිතා කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක මේ cream එක ගැන ප්‍රොමෝෂන් එකක්වත් ස්පොන්සර් වීඩියෝ එකක්වත් නෙමෙයි. මේ cream එකේ තියෙන ingredient ගැන මගේ අදහස තමයි මම මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ Even Tone C cream එක ingredient බැලුවහම මුලින්ම මේකේ අන්තර්ගත වෙනවා purified aqua. ඒ තමයි මේකේ solvent එක. ඊට පස්සේ මේකේ moisturizers විදිහට අන්තර්ගත වෙනවා propylene glycol, butylene glycol, ඒ වගේම glycerin වගේ දේවල්. තවත් විශේෂ ingredient එකක් තමයි මේ cream එකේ අන්තර්ගත වෙන niacinamide කියන්නේ. niacinamide අපේ skin එක brighten කරන්න උදව් වෙනවා. ඒ වගේම skin එකේ තියෙන acne තත්ත්ව අඩු කරගන්න උදව් වෙනවා. ඒ වගේම අපේ skin එක moisturize කරනවා. ඉතින් මේ cream එකේ තව අන්තර්ගත වෙනවා SAP කියලා. ඒ කියන්නේ sodium ascorbyl phosphate කියලා vitamin C අන්තර්ගත වෙනවා. කියන්නේ ascorbic acid අන්තර්ගත වෙන්නේ මේ SAP කියන ලවණයේ විදියට. මේ විදියට මේ ක්‍රීම් එකේ අන්තර්ගත කරන්න හේතුව තමයි මේ ascorbic acid වල vitamin C මේක අපි ප්‍රොඩක්ට් එකකට යොදාගත්තාම මේක හරිම අස්ථායි. ඒක නිසා මේක හිරුවෙලිය නොවදින විදියට දුම්රු පාට කන්ටේනර් එකක මේක ස්ටෝර් කරලා තියන්න ඕනේ. ඉතින් ඒ විදියට තියන්න මේක හරිම අස්ථායි නිසා. ඊළඟට මේ නිෂ්පාදනයේ අන්තර්ගත වෙනවා sodium ascorbyl phosphate. මේ විදියට අන්තර්ගත වෙන්නේ ascorbic acid. ascorbic acid මෙහි අන්තර්ගත වෙන්නේ SAP කියන ලවණයේ විදියට. මේකට හේතුව තමයි මේ ascorbic acid සාමාන්‍ය නිෂ්පාදනයකට ඒක යොදාගත්තම ඒක හරිම අස්ථායි. නමුත් මේ ලවණයේ විදියට මේ නිෂ්පාදනයේට යොදාගත්තම ඒක අර ascorbic acid විදියට යොදාගත්තට වඩා ස්ථායි වෙනවා. නමුත් මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍යයෙන් ascorbic acid විදියට යොදාගත්තම ඒක skin එකට හොඳට absorb වෙනවා. මේ sodium ascorbyl phosphate විදියට යොදාගත්තාම absorb වෙන ප්‍රමාණය ටිකක් අඩුයි. නමුත් ස්ථායිව තියෙන කාලය වැඩි නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ නිෂ්පාදනයේ තව අන්තර්ගත වෙනවා licorice leaf extract එක. මේක anti inflammatory හැකියාවක් තියෙන extract එකක්. ඉතින් මේක නිසා අපේ කුරුලෑ පාලනයටත් මේ නිෂ්පාදනය උදව් වෙනවා. එතකොට මේකේ තව අන්තර්ගත වෙනවා Phyllanthus umbilica root extract එක. මේකෙනොත් සමට හොඳ antioxidant ප්‍රතිකාරයක් වගේම anti-inflammatory ප්‍රතිකාරයක් ලබා දෙනවා. මේ වගේනොත් අපේ සමේ කුරුලෑ අඩු කරගන්න උදව් වෙනවා. ඊළඟට මේ නිෂ්පාදනයේ අන්තර්ගත වෙන තවත් වැදගත් ඉන්ග්‍රීඩියන්ට් එකක් තමයි ethyl hexyl methoxycinnamate කියලා කියන්නේ. මේක සන්ස්ක්‍රීන් එකක් විදිහට තමයි මේකට යොදාගෙන තියෙන්නේ. නමුත් මේ සන්ස්ක්‍රීන් එකේ ප්‍රශ්නේ තියෙන්නේ මේක UVB කිරණ වලට එරෙහිව විතරයි ක්‍රියා කරන්නේ. ඒක නිසා අපිට අනිවාර්යයෙන්ම මේ ක්‍රීම් එක භාවිතා කරනවා නම් සන්ස්ක්‍රීන් එකක් භාවිතා කරන්න ඕන. මොකද මේක මේ සන්ස්ක්‍රීන් එක UVB කිරණ වලට එරෙහිව විතරයි ක්‍රියා කරන්නේ. UVA කිරණ වලට එරෙහිව ක්‍රියා කරන්නේ නැහැ. එතකොට මේ නිෂ්පාදනයේ L-glutathione අඩංගු වෙනවා. මේකෙන් අපේ ස්කින් එක බ්‍රයිටන් කරන්න වගේම ස්කින් එකට ඇන්ටි ඒජින් ට්‍රීට්මන්ට් එකක් ලබා දෙන්න දායක වෙනවා. තව මේ අන්තර්ගත වෙනවා ඇලන්ටෝයින්. මේකෙන් අපේ ස්කින් එක සූත් කරනවා, හොඳට සොෆ්ටන් කරනවා. ඒ වගේම මේකේ ටොකොෆෙරිල් ඇසිටේට්, ඒ කියන්නේ විටමින් E අන්තර්ගත වෙනවා. ඉතින් මේ නිෂ්පාදනය fragrance free ඒ වගේම essential oil free කියලා සඳහන් කරලා තියෙනවා. මේ නිෂ්පාදනයේ ග්‍රෑම් 30ක පමණ ප්‍රමාණයක් රුපියල් 4750ක් වගේ මිලක් තමයි වෙන්නේ. ඉතින් මේක සාමාන්‍යයෙන් ඩර්මටොලොජිස්ට්ලා පවා නිර්දේශ කරලා තියෙනවා සමහර අවස්ථාවලදී මේ hyperpigmentation තත්ත්වවලට dark spots වලට ප්‍රතිකාර කරන්න. නමුත් මේක අපිට ගිහින් ෆාමසියෙන් ඉල්ලලා අපිට අරගෙන භාවිතා කරන්න පුළුවන් නිෂ්පාදනයක්. ඉතින් මම හිතනවා අදත් වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වුණා කියලා.
ඔයාලට මොනවා හරි ඩ්‍රග්ස් ගැන හරි කමක් නැහැ, මොනවා හරි බියුටි ප්‍රොඩක්ට් හරි ගැන කමක් නැහැ. ඒ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න. Thank you so much for watching.